හායි ඉතින් කොහොමද හැමෝටම අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ජානු එන්9 YouTube channel එකට. ඉතින් අදත් සුපුරුදු විදිහට අද උදේ වරුව මගේ සුරතල් සත්තු දෙන්නත් එක්ක හරිම නිදහසේ කාලය ගත කරලා දවල් වරුවේ පොඩි නිින්දකුත් දාලා දැන් තමයි ඇහැරුණේ. ඉතින් දැන් නම් වෙලාව හවස 4ට වගේ ඇති. ඉතින් මං දැන් ලෑස්ති වෙන්නේ අද රැට කන්න රසම රස ඉස්සෝ කරි එකක් හදන්න. මං පුංචි කාලේ ඉඳලම කන්න හරිම ආස කෑමක් තමයි ඉස්සෝ කියන්නේ. ඒත් ඉතින් නුවර පැත්තේ නම් අපිට නිතරම ඉස්සෝ ගියන්නේ නෑනේ. හැබැයි ඉතින් මැරි කරලා ඩවුන් සවුත් වලට ආවට පස්සේ මෙහෙදි නම් මට සතියට දෙතුන් වතාවක්ම ඉස්සෝ කන්න ලැබෙනවා. ඉතින් මං එක එක ක්‍රම try කරලා එක එක විදිහට ඉස්සෝ හදනවා. ඉතින් මං අදත් ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මගේ ක්‍රමයට හදන ඉස්සෝ කරි එකක්. මං අද අරගෙන තියෙන්නේ ටිකක් පොඩි ඉස්සෝ. ඉතින් ගොඩක් ලොකු ඉස්සෝ අරගෙන සුද්ධ කරගන්නවට වැඩිය මේ පොඩි ඉස්සෝ සුද්ධ කරගන්න එක හරිම පහසුයි. මේ විදිහට ඔළුව කඩලා වෙන් කරගන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් දෙතුන් වතාවක් මේ විදිහට හොඳට සෝද ගන්න ඕනේ. ඊළඟට හොඳින් සෝදාගත්තු ඉස්සෝ ටික මේ විදිහට වතුර ඉවත් කරලා වෙනම භාජනයකට දාගන්න ඕනේ. ඊළඟට මම මේකට ලුණු කුඩු ටිකක්, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් මේ විදිහට එකතු කරලා ඒකේ භාජනයම තියාගෙන හොඳට ඉස්සෝ ටිකත් එක්ක මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මේක හොඳට කලවම් කරගෙන විනාඩි 10ක් විතර වගේ සීසන් වෙන්න පැත්තකින් තියාගන්න ඕන. ඉතින් ඒ අතරේ අපි මේකට උවමනා වෙන අනිත් දේවල් ටික ලෑස්ති කරගමු. බීලුණු ගෙඩියක්, තක්කාලි, පොඩි ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු ටිකක්, අවු මිරිස් කරල් කීපයක්, රම්පේ කරපිංචක්. ඊළඟට ඉතින් අපිට අත්‍යවශ්‍යම වෙන දේ තමයි මේ වැටමුරුංග කොළ ටික. මොකද ඉස්සෝ කියන්නේ ගොඩක් උෂ්ණාධික කෑමක්නේ. ඒක නිසා ඉතින් ඉස්සෝ කරි එකක් හදද්දී වැටමුරුංග කොළ ටිකක් එකතු කරන්න අමතක කරන්න එපා. තව අපිට මේකට ඕන වෙනවා කුරුඳු කෑල්ලක්, කරාඹු නැටි කීපයක්, උළුහාල් සහ අබ ටිකක්. ඊළඟට අපි අර කලින් සුද්ධ කරගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට තලා ගන්න ඕන. දැන් අපි බීලුණු ගෙඩිය මේ විදිහට හීනියට ලියා ගමු. දැන් අමු මිරිස් ටිකත් මේ විදිහට දික් අතර කපා ගන්න ඕන. ඊළඟට තක්කාලි ටිකත් මේ විදිහට පොඩියට කපලා කරපිංච ටික කොළ වෙන වෙනම උරලා ගන්න නැතුව ඉත්ත මැදින් මැදින් කඩලා මේ විදිහට දාගන්න. මොකද කරි එකක් හදනකොට කරපිංච වල නැට්ට තමයි ගොඩක්ම රස එන්නේ. දැන් ඉතින් මේ කරි එකට උවමනා ද්‍රව්‍ය නම් ඔක්කොම ලෑස්ති. ඉස්සෝ ටිකත් මේ වෙලාවේ හොඳට සීසන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම නම් ඉස්සෝ කරි එකක් හදනකොට අනිවාර්යෙන් මේක හදන්න භාවිතා කරන්නේ මැටි හට්ටියක්. ඉතින් මැටි හට්ටියක් අරගෙන ඒක මේ විදිහට ලිපේ තියලා රත් වේගෙන එනකොට මේ විදිහට තෙල් ටිකක් වැඩිපුර ඒකට දාගන්න ඕනේ.
තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට අපි කලින් තලාගත්ත සුදු ලුණු ටික සහ ඉඟුරු ටික මේ විදිහට දාලා පොඩ්ඩක් විතර ටෙම්පරාදු කරගන්න ඕන. ඊළඟට අපි මේකට කපාගත්ත අවු මිරිස් ටික, රම්පේ කරපිංචා, බීලුණු ටික මේ ටික දාලා මේ විදිහට ඒකත් පොඩ්ඩක් ටෙම්පරාදු වෙනකන් තියාගන්න ඕනේ. හැබැයි ඉතින් මේක ගොඩක් කර වෙනකන් නම් තියාගන්න එපා. මේකටම අපි කලින් ලෑස්ති කරගත්ත අබෝලු හාල් ටිකත් මේ විදිහට දාලා තව ටිකක් මේ විදිහට කලවම් කරගමු. මේ දේවල් ටික අපි මේ විදිහට පොඩ්ඩක් කලවම් කරලා මේ සේරම මේ විදිහට මේ හැලියේ පැත්තකට මේ විදිහට අයින් කරගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මම අර වැඩිපුර දාගන්න කියපු තෙල් ටික හැලියේ වෙනම ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී අපි අර කලින් සීසන් වෙන්න තියලා තිබ්බ ඉස්සෝ ටික මෙහෙම සිදුරු තියෙන හැන්දක ආධාරයෙන් ඒකේ අර සීසන් වෙනකොට උනන වතුර ටික එකතු කරගන්න නැතුව ඒ ටික පැත්තකින් අරන් තියලා ඉස්සෝ ටික විතරක් මේ විදිහට තෙලේ දාගෙන ඒක හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. මම ඔයාලට කලින් කිව්වනේ ලුණු මිරිස් ටික වැඩි කර කරගන්න එපා කියලා. ඉතින් මේ බලන්නකෝ. ඒ ටික පැත්තකට කරලා ඉස්සෝ ටික දාගත්තට පස්සේ මේ ලුණු මිරිස් ටික හැලියේ කොටක ගානට ලස්සනට බැදෙන විදිහ. ඊළඟට ඉතින් හැලිය පොඩ්ඩක් වෙලා වහලා තියලා විනාඩි 2කට වගේ පස්සේ ඒක ඇරලා බලලා අර එක පැත්තක් හොඳට ටෙම්පරාදු වෙලා තියෙන ඉස්සෝ ටික මේ විදිහට අනිත් පැත්ත දාගන්න ඕනේ. ඉතින් බලන්නකෝ ඒ වෙලාවේ ඉස්සෝ වල කලර් එක ටිකක් වෙනස් වෙලා තියෙන විදිහ. ඒ වගේම මේ වෙලාවේ ඉස්සෝ වලින් උනන වතුර ටික මේ වගේ හැලියේ අඩිය බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික එහෙම තිබුණට කමක් නැහැ. ලුණු ටිකයි ඉස්සෝ ටිකයි ඔක්කොම ඒ වතුරෙන්ම මේ විදිහට තව ටිකක් වෙලා තැම්බෙන්න වහලා තියාගන්න. තව විනාඩි 2කින් විතර මේක ඇරලා බලන්නකෝ. අර වතුර ටිකත් හින්දුනාට පස්සේ හැලියේ මේ විදිහට තෙල් පෑදිලා මේ ඉස්සෝ ටික ලස්සන පාටක් වෙලා තියෙනවා. ඔයාලට දැක ගන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී ඔයාලට පුළුවන් මේකට මිරිස් කුඩු සරක්කු කුඩු වගේ එකතු කරගන්න. ඉතින් මම නම් මේකට එකතු කරගත්තේ අද මසාලා පවුඩර්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අර කලින් අයින් කරලා තියාගත්ත සීසන් වෙනකොට මේකේ උණපු වතුර ටික ඒකත් මේ විදිහට දාලා හොඳට කලවම් කරලා තව පොඩ්ඩක් වෙලා වහලා තියාගන්න ඕනේ. ඒකත් ටිකක් හිඳීගෙන එනකොට මේ විදිහට උකු පොල් කිරි ටිකක් මේකට එකතු කරන්න ඕනේ. පොල් කිරි ඉතින් ගොඩාක් දාගන්න නම් යන්න එපා. මේ වගේ බොහොම සුළු ප්‍රමාණයක් දාගත්තාම හොඳටම ඇති. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි අපි අර කලින් ලෑස්ති කරගත්ත වැටමුරුංග කොළ ටික මේකට මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. කොළ ටිකක් දාලා මේ විදිහට කලවම් කරලා පියනකින් වහලා ඒ ටික හොඳට හිඳනකන් තියාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මගේ ක්‍රමයට හදපු ඉස්සෝ කරිය. කොහොමද? පෙනුම වගේම තමයි මේකේ රසත් ඉතින්. එහෙමනම් ඔයාලත් මේක මේ විදිහටම හදලා බලන්නකෝ. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ළඟදිම එනකන් හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. එහෙමනම් ඉතින් මගේ channel එකත් subscribe කරගෙන වීඩියෝ එක ලස්සන නම් like එකකුත් දාගෙන යමු.